ගැටුමක්. මේ වචනේ ඇහෙනකොටම අපේ හිතට එන්නේ මොනවද? සමහර විට යුද්ධ, වාද විවාද, අසමගිය වගේ දේවල් වෙන්නේ නැති. ඒත් ඇත්තටම ගැටුමක් කියන්නේ මොකන්ද? ඒක කොතනින්ද පටන් ගන්නෙ? හොඳයි මේ විග්‍රහය හරහා අපි ගැටුමක හදවතටම කිමිදිලා බලමු. ඒක එක පුද්ගලයාගේ මනසේ ඉඳන් මුළු ලෝකෙම වෙලා ගන්න තැනට එන හැටි. හැම ලැබු ගින්නක්ම වගේ හැම ගැටුමක්මත් පටන් ගන්න එක පුංචි ගිනි පුපුරකින්. ඉතින් අපි දැන් හොයාගෙන යමු ඒ ගිනි පුපුර ඇත්තටම පත්තු වෙන්නේ කොතනද කියලා. මේ ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ අපි හිතනවට වඩා ගොඩක් සරලයි, ඒ වගේම හරිම ගැඹුරුයි. ගැටුමක ඇත්තම උපත තියෙන්නේ කොහෙද? ඔව්, එතන තමයි හැමදේම පටන් ගන්නෙ. කිසිම ගැටුමක් එළිය ලෝකෙන් පටන් ගන්නෙ නෑ. ඒකේ මුල්ම බීජය පැලවෙන්නේ අපේම හිත ඇතුලේ, අපේ සිතුවිලි හැඟීම් තියෙන අභ්‍යන්තර ලෝකේ. ඉතින් මෙන්න ඒ බීජ වලින් කිහිපයක්. හිතේ තියෙන අසහනය, පීඩනය, පාලනය කරගන්න බැරි තරහව, අනිත් අයව දරා ගන්න බැරි නොයවසීම. මේ වගේ හැඟීම් හිත ඇතුළෙම තෙරපිලා තියෙනකොට ඒව තමයි ක්‍රියාවන් බවට පත් වෙලා එළියේ ලෝකේ ගැටුම් නිර්මාණය කරන්නේ. හරි. දැන් අපි බලමු මේ මනස ඇතුලේ පටන් ගන්නදී කොහොමද පැහැදිලි ව්‍යුහයක් තියෙන ගැටුමක් බවට පත් වෙන්නේ කියලා. ඕනෑම ගැටුමක් ඒක කොච්චර ලොකු වුණත් පොඩි වුණත් තේරුම් ගන්න පුළුවන් සරල සිතියමක් තියෙනවා. සමාජ විද්‍යාඥ යොහාන් ගැල්ටුන්ග් හඳුන්වලා දෙනවා ගැටුම් ත්‍රිකෝණය කියලා හරිම පූර්ව ආකෘතියක්. මේකෙන් කියවෙන්නේ පවුලේ රණ්ඩුවක ඉඳලා ලෝක යුද්ධයක් දක්වා ඕනෑම ගැටුමක් ප්‍රධාන කොටස් තුනකින් හැදිලා තියෙනවා කියලා. ත්‍රිකෝණයේ පළවෙනිම කොන තමයි ආකල්ප. මේ කියන්නේ ගැටුමේ පාර්ශ්ව එකිනෙකා ගැන හිතන සහ දැනෙන විදිහ. ඒ කියන්නේ ඒ අයගේ හිතේ තියෙන බය, වෛරය, සැකය එකිනෙකා ගැන ගොඩනගාගත්ත වැරදි චිත්‍රය. මේක තමයි ගැටුමේ නොපෙනෙන මානසික කොටස. ඊළඟට එනවා හැසිරීම. මේ තමයි ත්‍රිකෝණයේ අපිට ඇහැට පේන තියෙන කොටස. හිතේ තියෙන ආකල්ප ක්‍රියාවට නැගිලකොට ඒක හැසිරීමක් වෙනවා. ඒක වචන වලින් කරන තර්ජනයක් වෙන්න පුළුවන්. නැත්නම් ඊටත් එහා ගිහින් ශාරීරික ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ත්‍රිකෝණයේ අතිවාරම තමයි સંદર્ભය. මේ තමයි ගැටුමේ ගැඹුරුම සැඟවුණු හේතුව. උදාහරණයක් විදියට සම්පත් බෙදී යාමේ අසමානතාවය, බලය පිළිබඳ ප්‍රශ්න, සමාජයේ තියෙන අසාධාරණකම් වගේ දේවල්. අර කලින් කිව්ව ආකල්ප සහ හැසිරීම් දෙකටම පොහොර දාන්නේ මෙන්න මේ સંદર્ભය. හොඳයි. දැන් අපි බලමු මේ ආකල්පය, හැසිරීම සහ સંદર્ભය කියන ත්‍රිකෝණය පොඩි තර්කයකින් ඉඳලා මහා පරිමාණ යුද්ධයක් දක්වා කොහොමද ලොකු වෙන්නේ කියලා. බලන්න මේ පරාසය දිවෙන හැටි. Tamanගෙම හිත ඇතුලේ තියෙන පොඩි ගැටුමකින් ඉඳලා දෙන්නෙක් අතර ඇති වෙන ආරවලක්, පවුලක් ඇතුලේ ප්‍රශ්නයක්. මේ වගේ පොඩි මට්ටමේ ඉඳලා ජාතින් අතර, දේශපාලන කණ්ඩායම් අතර ඇති වෙන මහා පරිමාණ ගැටුම් දක්වාම එකම DNA එකක් තමයි තියෙන්නේ. ගැටුමක් මහා පරිමාණයෙන් සිදුවෙනකොට ඇතිවෙන විනාශය තරම හිතා ගන්නත් බෑ. මේ තියන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බෙල්ජියමේ වයිබ්ස් නගරයට වෙච්චදී. එක කාලෙක හරිම සුන්දර නගරයක් වෙලා තිබ්බ තැනක් සම්පූර්ණයෙන්ම නටබුන් ගොඩක් බවට පත් වුණා. ඒ වගේ විනාශයන් ඉතිහාසයට විතරක් සීමා වෙලා නැහැ. මේ තියන්නේ වර්තමාන ලෝකෙත් ඒ ගැටුම්කාරී ගතිකයන් කොයිතරම් දරුණු විදිහට ක්‍රියාත්මක වෙනවද කියන සාක්ෂි. මේ දර්ශන අපිට මතක් කරන්නේ ගැටුමේ අමානුෂික මුහුණුවර සහ ඒකින් සිදුවන ඛේදවාචකය. එහෙමනම් මොනවද මේ වගේ මහා පරිමාණ ගැටුම් පිටිපස්සේ තියෙන ඇත්තම ගාමක බලවේග? අපි දැන් මේ මූලයන් දිහා පොඩ්ඩක් බලමු. ගොඩක් වෙලාවට මේ වගේ ගැටුම් වලට හේතුව එකක් නෙවෙයි කිහිපයක්ම බලපානවා. නමුත් ප්‍රධාන වශයෙන් අපිට මේවා කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. ජන වර්ග අතර ඇතිවෙන බෙදීම්, දේශපාලන බලය සහ දේශ සීමා පිළිබඳ අරගල, සම්පත් හිඟකම සහ දුප්පත්කම නිසා ඇතිවෙන සමාජ ආර්ථික ගැටුම් සහ ආගමික විශ්වාස අතර ගැටුම්. ගැටුම් වල අඳුරු පැත්ත දැක්කට පස්සේ අපි දැන් බලමු මේවා විසඳ ගන්න පුළුවන් ක්‍රමමේද මොනවාද කියලා. ගැටුම් වළක්ව ගන්න විසඳ ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙවලම් කට්ටලයක් තියෙනවා. මේක හරියට ඉනිමගක් වගේ. සරලම සහ අවිධිමත් ක්‍රමයේ ඉඳන් සංකීර්ණ සහ විධිමත් ක්‍රමයේ දක්වා පියවරින් පියවර යන්න පුළුවන්. මුලින්ම දෙපාර්ශ්වය අතර සාකච්ඡාවකින් පටන් අරන් ඒක හරියන්නේ නැත්නම් මැදිහත්කරුවෙගේ සහාය අරගෙන අන්තිමටම නීතිය පිහිට පතන තැන දක්වා මේ ඉනිමග දිවෙනවා. මේ ක්‍රම දෙක ගොඩක් වෙලාවට පටලවෙනවා. හැබැයි වෙනස හරිම පැහැදිලි. බලන්න මැදිහත් වීමේදී තුන්වෙනි පාර්ශ්වය කරන්නේ සාකච්ඡාවට උදව් කරන එක විතරයි. අවසාන තීරණය ගන්නේ ගැටුමේ ඉන්න දෙගොල්ලොම එකතු වෙලා. හැබැයි බේරුම් කරන්නේදී තුන්වෙනි පාර්ශ්වයා විනිශ්චයකාරයෙක් වගේ ක්‍රියා කරලා දෙගොල්ලොම පිළිපදිය යුතු තීන්දුවක් දෙනවා.
ඉතින් අර ඉනිමගේ උඩම පඩිය තමයි විනිශ්චය. මෙතනදි වෙන්නේ ගැටුම් විසඳීමේ බලය සම්පූර්ණයෙන්ම අධිකරණ පද්ධතියට බාර දෙන එක. මේක තමයි ගැටුම් निराකරණයේ තියෙන විධිමත්ම සහ අවසානම ක්‍රියාමාර්ගය. නමුත් මේ නීති රීති, මේ ක්‍රියාවලී, මේ හැම දෙයකටම එහා ගිය දෙයක් තියෙනවා. ඒ තමයි සාමය නිර්මාණය කරන්න අවශ්‍ය වෙන මානසිකත්වය. ඉතින් අපි නැවතත් මේ ගමන පටන් ගත්ත තැනටම, ඒ කියන්නේ මිනිස් මනසටම හැරෙමු. සාමය කියන්නේ බාහිර දෙයක් විතරක් නෙවෙයි, ඒක ඇතුළතින් පටන් ගන්න ඕන දෙයක්. Taman ගැන අවබෝධය, අනුන්ගේ දුක තේරුම් ගැනීමේ හැකියාව, ඉවසීම, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රශ්න විසඳන්න හිතන එක. මේ හැම ගුණාංගයක්ම සාමයේ ගොඩනගන අත්තිවාරමේ ගඩොල් වගේ තමයි. ඒ වගේම ඒ අභ්‍යන්තර ගුණාංග සමාජය තුළ ක්‍රියාවට නංවන්නත් ඕන. අනිත් අයගේ මතවලට ගරු කරන එක, සාධාරණව කටයුතු කරන එක, හොඳින් සමන් දෙන එක වගේ කුසලතා තමයි ශක්තිමත් සාමකාමී සමාජයක් හදන්නේ. අවසානයේදී ගැටුම වෙනුවට සාමය තෝරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල අතිමහත්. ඒකෙන් ජීවිත, මානව හිමිකම් ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි, හැමෝටම දියුණු වෙන්න පුළුවන් ස්ථාවර සමෘද්ධිමත් සමාජයක් ගොඩනගෙනවා. අපි මේ විග්‍රහය අවසන් කරමු මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. එක සිතුවිල්ලකින් පටන් ගන්න ගැටුමකට මුළු ලෝකයම ගිල ගන්න පුළුවන් නම් එක කරුණාවන්ත සිතුවිල්ලකින් එක සාමකාමී ක්‍රියාවකින් පටන් ගන්න සාමයටත් ඒ විදිහටම ලෝකය පුරා පැතිරෙන්න බැරිද?